ඔබට තියෙන්නේ විෂ සහිත සම්බන්ධතාවයන්ද? මොනවාද මේ විෂ සහිත සම්බන්ධතාවයන් කියන්නේ? මට හම්බෙලා තියෙනවා, කතා කරලා තියෙනවා ගොඩක් ගැහැණු අය සහ පිරිමය කියන දෙගොල්ලොම විෂ සහිත සම්බන්ධතාවය නිසා ගොඩාක් මානසිකව දුක් විඳිනවා. සමහර වෙලාවට තමන්ගේ අම්මා වෙන්න පුළුවන්, තාත්තා වෙන්න පුළුවන්, මහත්තයා වෙන්න පුළුවන්, බිරිඳ වෙන්න පුළුවන්. මොනවාම හරි විෂ සහිත සම්බන්ධතාවයක් නිසා ඔබ තවම මානසිකව දුක් විඳිනවද? ඒ කියන්නේ සමහර මිනිස්සු ඉන්නවා වෙලාවකට හරිම දරුණු විදියට බැනලා හිත රිද්දනවා. ඊට පස්සේ ආයෙ පෑ ගානකින් ඇවිල්ලා ආදරය කරනවා. නැවත ඒ විදියටම බයිනවා, නැවත තුරුළු කරගන්නවා. හැබැයි මේ බනින දේවල් ඊටාම සියුම් චූටි දේවල්. ඉතින් ඇත්තටම ඔහුන් ඒ පෙන්නන්නේ ඔහුන්ගේ ගොඩක් වෙලාවට චයිල්ඩ්හුඩ් ට්‍රෝමා එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ පොඩි කාලේදී යාව මානසිකව පීඩනයට ලක් වෙලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ශාරීරික හිංසනයකට ලක් වෙලා තියෙන්න පුළුවන්. ලිංගික අපයෝජනයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නිග්ලෙක්ට්, ඒ කියන්නේ කවුරු හරි ගණන් ගත්තේ නැති වෙන්න පුළුවන්. දෙමව්පියන්ගේ ආදරය නැති වුණු කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එයාට කිසිම කරුණාවක් ලැබිච්ච නැති කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට මේ සමහර විෂ සහිත මිනිස්සුන්ගේ ඇතුලේ තියෙනවා යම් යම් කතන්දර, යම් යම් හේතු. ඒක චයිල්ඩ්හුඩ් ට්‍රෝමා එකක් වෙන්න පුළුවන්, වෙන මොනවාම හරි ට්‍රෝමා එකක් වෙන්න පුළුවන්. මොනවාම හරි පීඩනයක් නිසා ඔහු හෝ ඇය ඒ පීඩනය තමන්ගේ ළඟ ඉන්න කෙනාගෙන් පිට කරනවා වෙන්න පුළුවන්. ඉතින් ඔයත් ඒ වගේ කෙනෙක් එක්ක විෂ සහිත සම්බන්ධතාවයක නම් ඉන්නේ. ඉතින් ඔයා හිතන්න, ඔයා ඒ මැත්තේම ඉඳලා සම්පූර්ණයෙන්ම ඔයත් මානසික අවපීඩනයට පත් වෙන්නේ නැතුව, නැවත නැවත පීඩනයට පත් වෙන්නේ නැතුව ඔයාට එයාගෙන්, ඒ කියන්නේ මං කියන්නේ අපි කියමු දැන් මහත්තයා සහ බිරිඳ කියලා ඩිවෝර්ස් වෙන්න බැරි නම් අපිට පුළුවන්, මම ඩිවෝර්ස් වෙන්න කියන එක රෙකමන්ඩ් කරනවා නෙවෙයි, ඒක එහෙම එකක් නෙවෙයි. අපිට පුළුවන් මානසිකව අත්හරින්න. මානසිකව අත්හැරලා ඔබ ගැහැණියක් නම් ඔබට පුළුවන් ස්වාධීන වෙන්න, මානසිකව ආර්ථිකව ස්වාධීන වෙන්න උත්සාහ කරන්න පුළුවන්. ආර්ථිකව ශක්තිමත් වෙන්න උත්සාහ කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබේ මානසික සුවය ඕහෝ ඇය මත රඳා නොතියා ඉන්න අනිවාර්යයෙන්ම හිතර ගන්න. මොකද ඔබ දන්නවා ඔබට රිද්දනවා, නැවත ඒක හොඳ කරන්න උත්සාහ කරන, ආයෙ රිද්දනවා. එකම දේ නැවත 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 අවුරුදු ගාණක් වෙනව නම් ඔබ තේරුම් ගන්න වෙනස් විය යුත්තේ ඔහු හෝ ඇය නෙවෙයි, ඔබයි. ඉතින් හොඳට මතක තියාගන්න, ඔබ වෙනස් වෙන්න. ඔබ ඔබේ මානසික සුවයට අංක 1 දෙන්න. අංක 1 දීලා භාවනා කරන්න. ඔබ ඔබත් එක්ක ඉන්න. ඔබ ඔබට ආදරය කරන හැටි හොයන්න. ඔබ ලස්සනට අඳින්න. කැමති දේවල් වල කැමති දෙයක් කරන්න. කැමති විදියට අඳින්න. ඔබ ඔබව ආදරයෙන් බලා ගන්න පටන් ගන්න. බාහිරෙන් ආදරය හොයනවට වඩා. ඉතින් මේ ලෝකෙ මිනිස්සු හැමෝටම වැරදිච්ච තැනක් සහ අමතක වෙච්ච තැනක් තමයි අපිට අපිව අමතක වීම, අපි අපිව මග හැර ගැනීම සහ අනුන්ගේ සිතුවිලි වල, අනුන්ගේ ලෝකවල ඉඩ හැවීම. ඉතින් ඔබට කවුරු හරි දෙන මානසික පීඩනයක් ඔබ තව කෙනෙක්ට නොදෙන්න හිතාගන්න. ගොඩක් වෙලාවට දරුවන්ට අම්මලා තාත්තලා ලොකු මානසික පීඩනයක් දෙනවා. ඔහුන්ගේ තියෙන ගැටලුව, මොකද ඔහුන් යවන්න ලේසිම තැන දරුවන් නිසා. එතකොට අපේ දරුවන් මොකද වෙන්නේ? කවදා හරි දවසක අනාගතයේදී චයිල්ඩ්හුඩ් ට්‍රෝමා එකක් තියෙන දරුවෙක් බවට පත් වෙනවා. ඉතින් එහෙම දරුවෝ සම්බන්ධතාවයකට යන්නේ නැහැ, නිවැරදිව ආදරය කරන්න දන්නේ නැහැ, තමන් ගැන කොන්ෆිඩන්ස් එකක් නැහැ, අදහස් ප්‍රකාශ කරන්න කැමති නැහැ. ඒ වගේ මත්ද්‍රව්‍ය වගේ දේවල් වලට ඇබ්බැහි වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් ඔබ හිතන්න, සමහර වෙලාවට අපි චූටි කාලේදී අපිව කොච්චර පීඩනයට ලක් වෙච්ච තැන් තියෙනවද ගුරුවරුන්ගෙන්, දෙමව්පියන්ගෙන්. එතකොට ඒ අපේ ඔළුව උඩ තියපු බරම අපි අරගෙන අපේ දරුවන්ට තියනවද? නැත්නම් මගෙන් මම සුවපත් වෙලා මගේ දරුවන්ට ඒක නොදී ඉන්නවද? සහ මගේ ළඟ ඉන්න ටොක්සික් මිනිස්සුන්ගෙන් මම මානසිකව ඈත් වෙලා මම මගේ ඉනර් පීස් එකට ළඟා වෙනවද? ජීවිතේ දිනනවද? නැත්නම් ජීවිතේ මෙතනින් අතහරිනවද කියන එක ඔබ අතේ තියෙන. හැබැයි ජීවිතේ දිනන්න ඔබට පුළුවන්. ඔබට ජීවිතේ අතහරින්න අයිතියක් නැහැ. අතහරින්නත් බෑ. මොකද මේ ලැබුණු මනුස්ස ජීවිතය
දුර්ලභ එකක් නිසා. ඉතින් මම ආදරෙන් ඉල්ලා සිටින්නේ ඔබ විස සහිත මිනිස්සු එක්ක ඉන්නවනම් මානසිකව ඔවුන්ගෙන් ඉවත් වෙන්න සහ දෙවෙනි කාරණය ඔබට ලැබුණු මේ මානසික පීඩනය ඔබේ දරුවාට හෝ ඔබ ළඟ ඉන්න කෙනාට නොදී ඉන්න. ඔවුන්ට ආදරය දෙන්න, කරුණාව දෙන්න. ඔබේ සිතත් එක්ක මේ දුවන දිවිල්ල වෙනුවට ඔබ ඔබව අවබෝධ කරගන්න මාර්ගය ආරම්භ කරන්න දවසට විනාඩි 10ක් ඔබ වෙනුවෙන් ගත කරන්න. පරසභව ධර්මයත් එක්ක ඒකාත්මික වෙන්න, ඔබේ හුස්මට හිත තියන්න, ඔබේ ඇවිදින විට කකුල් වල කොහොමද දැනෙන්නේ කියන එක හිත තියන්න, ඔබේ හෘද ස්පන්දයට හිත තියන්න, ඔබේ හුස්ම ඇතුළට එන හැටි එළියට යන හැටි මේ දේවල් වලට හිත තියන්න. ඉතින් ඔබ මේ මොහොතේ ජීවත් වෙන එකෙන් අතීතය සහ අනාගතය කියන අතීතය වෙනස් කරන්න බෑ. ඒක සිද්ධ වෙලා ඉවරයි. අනාගතය කියන්නේ තාම ආපු දෙයක්. ඔබ ජීවත් වෙන්නෙම අද දවසේ විතරමයි. ඉතින් මේක තේරුම් ගන්න. මොකද ජීවිතය අවබෝධ කරගන්න ඔබ කියන්නේ කවුද? ඔබ කියන්නේ මොන විදිහේ මායාවක්ද? ඔබ මේ මොහොතේ ජීවත් වෙන සිතුවිලිත් එක්කම දුවම ඉන්නේ නැතුව ඔබට ජීවිතය කියන්නේ මොකක්ද කියලා අවබෝධ වෙවි. ඉතින් විශේෂ සහිත අයගෙන් ඉවත් වෙන්න මානසිකව. මොකද ඔබ කිසිම වෙලාවක කිසිම කෙනෙක් නිසා ඔබේ ඇතුළත ඍණාත්මක බලපෑමකට ලක් කරගන්න එපා. ඉතින් මේක මට ගොඩක් කතා කරන්න ඕන වෙච්ච දෙයක්. ගොඩක් ගැහෙන අය නිසා පිළිම අය අහලා තිබුණු ප්‍රශ්නයක් මට හිතෙනවා පැහැදිලි කියලා. අපි ඉතින් මේ ගැන තව කතා කරමු එක එක පැතිකඩන් ඔස්සේ. ඉතින් ගොඩක් ස්තුතියි.